ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද vlog එක මොකක්ද කියලා දැනටමත් ඔයාලා දන්නවනේ. අද vlog එක ශීනිකින් ගත්ත ඇඳුම් මෝඩල් එක unboxing video එක. ඉතින් මමත් සාමාන්‍යයෙන් unboxing videos බලන්න ගොඩක් කැමතියි. ඉතින් මම දන්නවා ඔයාලා unboxing videos බලන්න ගොඩක් කැමතියි කියලා. සාමාන්‍යයෙන් මම ෂේන් එකේ ඕඩර් එකක් ගත්තාම පාසල් එක ආවම ඒක මට වීඩියෝ එකක් කරනකන් තියාගෙන ඉන්න බෑ. මම ඒක බලනවා. මොකද වීඩියෝ එකක් කරන්න වෙලාවක් එන්නත් ඕනේ. ඉතින් ඒ වෙලාව එන්න කලින්ම මට ඒක බලන්න නැතුව ඉන්න බෑ. මම බලනවා. ඉතින් අද එහෙම නෑ. පාසල් එක ආවට පස්සේ මට වීඩියෝ එකක් කරන්නත් වෙලාව තිබුණා. ඉතින් මම හිතුවා මේකේ මොනවද තියෙන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි යමු මේක මොනවද තියෙන්නේ කියලා බලන්න. බලන්න. මෙන්න තියෙනවා ඇඳුම් ටික. මං හිතන්නේ මේකේ ඇඳුම් 20ක් විතර අයිටම් 20ක් විතර ඇති. මතක නැහැ කීයක්ද කියලා අපි එකින් එක අරගෙන බලමු. ඉස්සර වෙලාම මේක ඩෙනිම් ස්කර්ට් එකක්. මම ඩෙනිම් ස්කර්ට් එකක් අඳින්න මාඩ ආසාවෙන් හිටියේ. මම මේ හිතපු විදිහටම මේක තියෙනවා. අපි ඇඳලා බලමු පස්සේ ගානට තියෙනවද කොහොමද සයිස් කියලා. ක්වොලිටි එක නම් ගොඩක් හොඳයි. කිසිම අවුලක් නැහැ. අපි බලමු. ඇඳලා බලමු ලස්සනට තියෙනවද කියලා. මේක තමයි ඉතින් පළවෙනියටම පාර්සල් එකේ තිබුණේ. මේ තියෙන්නේ පිටපස්ස. අපි ඒක මෙතනින් තියලා කවර් ටිකක් දාමු. ඊළඟට බලමු මේක ඇවිල්ලා ඒප්‍රන් එක. ගෙදරත් ඒප්‍රන් තියෙනවා. ඒ වුණාට මම දාන්නේ නැහැ. ඒක හරි ලස්සනයි. ඉස්සරහට අරගෙන එන වීඩියෝස් වලට මේක ඇඳලා වීඩියෝස් අරගෙන එන්නම් කිචන් එකේ වැඩ කරද්දි. මට ඒක අමතක වෙනවා. ගෙදරත් තියෙනවා එකක්. ඒක මම කවදාවත් තාම නම් ඇඳලා නැහැ. මේකත් මම ගත්තේ මේක ලස්සනට. හරි ලස්සන පාටක් ඒක. ඉතින් ඒක තමයි දෙවනියට පාර්සල් එකේ තිබුණේ. එකක් ඔතනින් තියෙනවා. අපි බලමු ඊළඟට. මේක නම් සයිස් කොහොම වෙයිද කියලා දන්නේ නෑ. බලමු අපි. ඕනේ ලස්සනයි. ඒක ලස්සනයි. දාලා බලමු සයිස් ඇද්ද කියලා. මට හිතෙන්නේ තේන විදියට නම් ඇති වෙයි. ටිකක් පටියක් රෝන් සයිඩ් ගේන් තියෙන. හරි. අවුලක් නෑ. ගානටම තියෙනවා කකුලට. ගානටම තියෙනවා ඒක කකුලට ලස්සනයි. මම ඔයාලට පෙන්නන්නම්. මේ ටික ඔක්කොම බලලා ඉවර වෙලා මේව ටික පෙන්නන්නම්. ඉතින් මේක තමයි තුන්වෙනියට මගේ පාර්සල් එකේ තිබුණේ. බලමු. මේක ටී-ෂර්ට් එකක්. මේක ටී-ෂර්ට් එකක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. අපි ඇඳලම බලමු කොහොමද තියෙන්නේ කියලා.
ඊළඟට ටී-ෂර්ට් එකක්. ටී-ෂර්ට් එකක් නෙමෙයි ස්කින් එකක්. මම මේ පාර ඕඩර් එකට ඔක්කොම දැම්මේ රස්නේ කාලෙට අඳින්න පුළුවන් ඇඳුම්. මොකද ඉතින් දැන් රස්නේ කාලෙනේ ඉන්නේ. මේ ටී-ෂර්ට් ටිකක් වගේ තමයි මේකේ තියෙන්නේ. බලපු. මේක නම් දෙන්නක්. මේකෙම මංගාව මේකෙම නිල් පාට එකක් තියෙනවා. ඉතින් ඒක හොඳට තිබුණනේ. මට හිතුණා ඉතින් ඒකෙන් වෙන පාට එකකුත් දාන්න. මම ඒ ඩෙනිමට ගොඩක් ආසයි ඇත්තටම. ඉතින් මේකත් හොඳට තියෙයි කියලා මං හිතනවා. සයිස් එකත් ඒකමයි දැම්මේ. සයිස් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මං කලින් ගත්ත ඩෙනිම මට හොඳට තිබුණා. ඉතින් මේකත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. සයිස් එකේ මේකත් මං හිතන්නේ එනිම මං කලින් දාපු සයිස් එකම තමයි දැම්මේ. බලමු අපි යන්නලා. මේ තියෙන්නේ අනිත් එක. එකම වර්ගෙන් දෙකක් දාලා කලර්ස් දෙකකින්. අපි බලමු ඊළඟට මොකද තියෙන්නේ කියලා. මේක ඇවිල්ලා මට ගත්ත එකක් නෙවෙයි. මේක අයියට ගත්ත එකක්. ලස්සන. ඒක මේ මැටීරියල් එක හොඳයි සාමාන්‍යයෙන්. ඒක යාගේ තියෙන්නේ. මමත් මේකෙන් එකක් ගත්තා. ඒකත් ඇති. මේක නම් නෙවෙයි වගේ. මොකක්ද මේක එක තමයි. මේ තියෙන්නේ මට ගත්ත එක. අපි දෙන්නගෙම එක වගේ ගත්ත ටී-ෂර්ට් දෙක. එකක් තියෙනවා. ඊළඟ එකත් අයියාගෙම එකක් තමයි. මේකේ මැටීරියල් එක හොඳයි. අවුලක් නැහැ. හැබැයි මේ කහ පාටට කැමති වෙයිද දන්නේ නැහැ. මට ඒක දැක්කට පස්සේ කලර් එකට ආසයි තුනින්ද තමයි මම ගත්තේ. අර සුදු පාට එකේම කහ පාට එක. මමත් ගන්න බැලුවා කහ පාට එක ගෑන් ළමයිට තිබුණේ නැති නිසා ඉතින් මම එයාට විතරක් කහ පාට එකක් ගත්තා. හරි. ඊළඟට ටී-ෂර්ට් එක. මේ තියෙන්නේ ඒක නම් පොඩිද මන්ද. මට ඊට වඩා ටිකක් ලොකුවට හැබැයි වුණා මේ නිකන් ඇඟේ ගානටම තියෙයි වගේ. ඒක නම් කරන්න දෙයක් නැහැ ඉතින්. මේ තියෙන්නේ ඒකත් තියමු කියලා අපිට ටිකයි තියෙන්නේ. ඊළඟට ගවුමක් තියෙනවා. බලමු. මේ තියෙන්නේ මගේ ලස්සන ගවුම. එතන පෙන්නන්නම්. මෙච්චර දෙමින් දැම්මද? නෑ මේක දිග ස්කර්ට් එකක් වෙන්න ඕනේ. මේ තියෙන්නේ ස්කර්ට් එක. ඇඳලම තමයි බලන්න වෙන්නේ කොහොමද කියලා. මම මේ වගේ ඇඳලම නැහැ. ඒක දැක්කට පස්සේ ආසී හිතුණා අපි ඇඳලා බලමු.
ලස්සනට තියේවිද කියලා. හරි. ඊළඟට මම මහන්සිලා මේ කියවලා ඊළඟට මෙන්න මේක නිකම්ම ඩ්‍රෙස් එකක් වගේ. එහෙම තමයි තියෙන්නේ. හොඳයි. ක්වොලිටි එකත් හොඳයි. අර අමාරු නෑ ඇඟට ඇඳගෙන ඉන්න ෆැබ්‍රික් එක. රස්නේ කාලේට එහෙම හොඳයි ඇඳගෙන ඉන්න. ඒක වටිනවා පොඩ්ඩක්. ඊළඟට අනේ මහන්සි මට දැන් කියවලා ඉවරයි දැන් ඉතින් ඇඳුම් මේකයි තව එකකුයි විතරයි තියෙන්නේ. ඒකත් ඉක්මනටම පෙන්නන්න. මේක අයියට ගත් එකක්. හැබැයි ඒක නම් එයා එකට වැඩි ආස වෙන එකක් නෑ. මොකද ඒකේ ෆැබ්‍රික් එක ටිකක් සිලික් ගතියයි. මොකද රස්නෙට අමාරුයිනේ ඇඳගෙන ඉන්න. එයා ඒකට කැමති වෙන එකක් නෑ මං හිතන විදියට. හැබැයි කලින් දෙක නම් හොඳයි. ගොඩක් ඒකේ ෆැබ්‍රික් එක අර රස්නෙට අමාරු එකක් නෙවෙයි. හරි පහසුයි එක. මේක නම් කැමති වෙන්නේ නැති වෙයි කියලා තමයි මම හිතන්නේ. නෑ තව දෙකක් තියෙනවා. මේක මොකක්ද? ඒ වුණාට මට දැන් හිතෙනවා මේක සුදු පාටක් තිබුණා. සුදු පාට එකක් තමයි හොඳයි කියලා. කමන්නේ ඉතින් දැන් අරගෙන ඉවරනේ. බලමු කොහොම තියෙයිද කියලා ඇඳලා. ඊළඟට මේක තමයි අවසාන එක. අරකේ මට තිබුණේ නෑනේ කහ පාට එකක්. ඉතින් මම ඒ වෙනුවට කළු පාට එකක් අරන් තියෙනවා. මේ තියෙන්නේ. ඉතින් ওই ටික තමයි මේක ඇතුලේ තිබුණේ. අපි බලමු ඇඳාම කොහොමද තියෙන්නේ කියලා.